හලෙලුයා. හලෙලුයා. හැමෝම සතුටින් ඉන්නවද? ඔයාලා සියලු දෙනාටම නැවතත් අලුත් දවසක් උදා වෙලා තියෙනවා. අපි සියලු දෙනාම යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනා පිළිගන්නවා. ඔබ සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ ඔබ මැදේ සිටිනවා. ඔබට ආශිර්වාද කරනවා ඇති. අපි දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට යනවා. අපි මෙනෙහි කරමු දෙවියන් වහන්සේගේ වචනය. අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනය අපි මෙනෙහි කරන්න යන්නේ අපි ඉගෙන ගන්න යනවා අද දවසේ කපුටන් ගැන. හලෙලුයා. කී දෙනෙක් කපුට ගැන දන්නවද? ආමෙන්. හලෙලුයා. කපුට ගැන හැමෝම දන්නවා නේද? අපේ ලෝකේ දෙවියන් වහන්සේ මවපු වෙනස්ම ජාතියේ සත්‍යෙක් තමයි කපුටා කියන්නේ. හලෙලුයා. අපි කපුටගෙන් ඉගෙන ගන්න යනවා. කපුටගෙන් අපි ගොඩක් දේවල් අපි දැනගන්න යනවා. දෙවියන් වහන්සේ මවා තිබෙනා වූ සෑම දෙයකින්ම දෙවියන් වහන්සේගේ මහිමේ ප්‍රකාශ වෙන පරිද්දෙන් දෙවියන් වහන්සේ මවා තිබෙනවා. ආමෙන්. හලෙලුයා. අපි කියමු එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදය. එහි තියෙනවා එලියා සහ සාප්‍රේත්හි වැඳ විස්තරය කියලා. හලෙලුයා. ඒක අපි පළවෙනි වචනේ නම් අපි කියවමු. 6 වෙනි වචනය. තවද ගිලියඩ්හි විසුවන්ගෙන් එක්කෙනෙක් වූ තිෂ්බිය එලියා ආහාබ්ට කතා කොට මා සේවය කරන ඉශ්‍රායේල්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිණිවත් වැස්සවත් නොවන්නේ යයි කීයේය. ස්වාමින් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ මෙතනින් පිටත්ව පූර්ණ දිශාවට ගොස් යෝර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න. ඒ ඔයෙන් නුඹට බොන්නට පුළුවන. එහිදී නුඹට කෑම දෙන්ට කපුටුවන්ට මම අණ කළමි කීසේක. ඔහු ගොස් ස්වාමින් වහන්සේගේ වචනය ලෙස කෙළේය. ඔහු ගොස් යෝර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කළේය. කපටු වූ උදයේ රොටි සහ මස්ද සවස රොටි සහ මස්ද ගෙනාවෝය. ඔහු ඔයෙන් වතුර බීවේය. හලෙලුයා. හලෙලුයා. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේගේ දේවදාසය. ඔහු අවුරුදු 3ක් ඒ දේශයට වහින්න එපා කියලා යාඥා කරපු දේවදාසය. දෙවියන් වහන්සේ ඔහු පෝෂණය කරනවා. දෙවියන් වහන්සේ තෝරගන්නවා කපුටෙක්ව. හලෙලුයා. හලෙලුයා. අපි බලමු මේ කපුටා කියන්නේ මොන වගේ ශක්තියද කියලා. කපුටා සාමාන්‍යයෙන් කපුටගේ පැටවුන්ට වුණත් කපුටා මොනවද කරන්නේ නැත්තේ? සලකන්නේ නැහැ. එහෙම ඒ කියන්නේ කපුටා ජීවත් වෙන්නේ ගොඩක් වෙලාට මොනවද කන්නේ යා? චරාව ගන්න කුණු ගොඩේ තමයි ඉන්නේ හැම වෙලේම. මොකලන් දකිනවා ඔලුවේ ඌ විසෙන්නේ අමුතුම ආකාරයකට. එතකොට මේ කපුටා තුලින් තමයි දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? මේ එලියා කියන දේවදාසයව ස්වාමීන් වහන්සේ පෝෂණය කරන්නේ. ඒකත් මොනවද ගෙනත් දෙන්නේ? උදේට රොටි මස්. ඊට පස්සේ මස්. හවසට රොටි මස්. හලෙලුයා. හලෙලුයා. ස්වාමීන් වහන්සේ කපුටෙක්ව පාවිච්චි කරනවා එලියා වගේ දේවදාසෙක්ව පෝෂණය කරනවා. ස්වාමීන් වහන්සේට පුළුවන්කම තිබුණා අහස විවර කරලා මඩ ලබා දෙන්න. නැත්තම් මොහොතට කතා කරලා වටුව ලබා දෙන්න. නමුත් දෙවියන් වහන්සේ එහෙම කරේ නැහැ. දෙවියන් වහන්සේ අපේ ජීවිතවල හැම මිනිසෙක්ට යම්කිසි සලස්මක් තියලා තියෙනවා. අපි ගොඩක් වෙලාට හිතනවා අපිට ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේ එවන්නේ ඒ කියන්නේ හොඳ පොහොසත්වත්කම් තියෙන නැත්තම් අපිට හොඳින් හඳුරන අපිට ගොඩක් හොඳින් ළඟින් ආශ්‍රය කරන මිනිස්සු තමයි අපිට දෙන්නේ. නැත්තම් අපි හිතන්නේ ගොඩක් වෙලාට මේ පිටස්තර මිනිස්සෙක් නැත්තම් අන්‍ය ජාතිකයෙක් අපිට උදව් කරනවා නම් අපි හිතනවා ඒක අපි සමහරවිට පිළිගන්න කැමති වෙන්නේ නැහැ. යාගෙන් කොහොමද මම මේක ගන්නෙ? එහෙම හිතනවා. නමුත් දෙවියන් වහන්සේ එලියාව පෝෂණය කරන්න ඕන තරම් ක්‍රම තිබුණා. කපුටෙක් කියලා පෝෂණය කරන්න ඕනේ කියලා දෙවියන් වහන්සේට කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ.
එතකොට මේ කපුටා කියන්නේ තමන්ගේ පැටවුම්වත් බලාගන්න නැති ජාතියක්. දෙවියන් වහන්සේ කියනවා එලියට ඔයා යන්න ගිහිල්ලා මේ ස්ථානයට යන්න මම ඔයාට එවනවා කෑම කපුටෙක් තුලින්. හලෙලුයා. අපිට ආශිර්වාදයේ සමහරලාට එන්නේ දෙවියන් වහන්සේ ගේන්නේ අපි හිතනවා දේවදාසයෙක් එන්න ඕනේ නැත්තම් දේව මිනිහෙක් ඇවිල්ලා තමයි අපිට උදව් කරන්න ඕනේ. නැත්තම් දෙවියන් වහන්සේ අදාගත්ත කෙනෙක් නැත්තම් ඒ වගේ දෙවියන් වහන්සේත් එක්ක ගැවසෙන කෙනෙක් අපිට උදව් කරන්න ඕනේ කියලා හිතනවා. නෑ සමහරවිට දෙවියන් වහන්සේ කිව්වේ ඒ කියන්නේ එයාගේ ප්ලෑන් එක නැත්තම් දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙනස්. එයාගේ සැලැස්ම හරි පුදුමයි. මොකද ඒ කාලේ උදේට රොටි මසුයි හවසට රොටි මසුයි කොච්චර කාලයකට එයාට ගෙනත් දුන්නද කියලා දන්නවද? අවුරුද්දක් පුරාවට ගෙනත් දුන්නා. ආමෙන්. එක අවුරුද්දක් දිගටම එලියා ජීවත් වුණේ කපුටා ගෙනාපු කෑම වලින්. අද අපිට මිනිස්සු සමහරලාට දෙවියන් වහන්සේ අපිට විරුද්ධව ඉන්න මනුෂ්‍යයා වෙන්න පුළුවන්. අපි අකමැති කෙනා වෙන්න පුළුවන්. කපුටෙක්ගෙන් කෑමක් අරන් කනවා කියන්නේ පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. මොකද ඌ ජරාව අවස්සනවා කපුටා කිව්වහම ඌට වෙන කාටවත් කෑම එකක් දෙන්නේ නැහැ. ඌ බෙදාගෙන කන එකෙක් නෙමෙයි. ඌ අමුතුම හිතුවක්කාර හරිම ආත්මාර්ථකාමී සතෙක්. එතකොට ඒ ආත්මාර්ථකාමී සතා ඒ කියන්නේ තමන් වෙනුවෙන් ජීවත් වෙන තමන්ට විතරක්ම කියලා හිතලා ඉන්න දරුවන්වත් බලන්නේ නැති මේ මිත්‍රයන් යහළුවන් බලන්නේ නැති තමන් ගැන විතරක් හිතන ඒ කපුටා තමයි දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයට ආශිර්වාදයක් හැටියට දෙවියන් වහන්සේ තබලා තිබුණේ. ඒකට අද ලෝකයේ සමහරලාට දෙවියන් වහන්සේ එවැනි කපුටෝ තියලා තියෙනවා අපිට. දෙවියන් වහන්සේගේ දරුවන්ට එවැනි කපුටෝ තියලා තියෙනවා ආශිර්වාද කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් තුලින් නැත්තම් හොඳ ගතිගුණ තියෙන හොඳ මනුෂ්‍යයන්ගෙන් අපිට ඒ ආශිර්වාද ලැබෙයි කියලා නෑ. සමහරලාට අපි වෛර කරන අපිට විරුද්ධව ක්‍රියා කරන ඒ වගේ මනුෂ්‍යයන් තමයි අපිව සමහරලාට පාවිච්චි කරන්නේ. ආමෙන්. ආමෙන්. අපි කපුටා ගැන තව ටිකක් අපි බලමු. ටිකක් ගැඹුරට ගිහිල්ලා අපි කියවමු යෝබ් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ 41 වෙනි වචනය. යෝබ් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ 41 වෙනි වචනය. කපුටුවාගේ පැටවුන් කෑම නැතුව ඔබ මොබ ගොස් දෙවියන් වහන්සේට කෑ ගසන විට ඌට ගොදුරු සපයා දෙන්නේ කවුද? හලෙලුයා. හලෙලුයා. කපුටාගේ පැටවුන්. දැන් කපුටාව මොනවද කරන්නේ නැත්තේ? පැටවු දිහා බලන්නේ නැහැ. ඒතර කපුටාගේ පැටවුන්ට දැන් කෑම කොහොමද පෝෂණය වෙන්නේ? කපුටාගේ පැටව කොහොමද වර්ධනය වෙන්නේ? හලෙලුයා. කපුටා කාවද සද කෑ ගහන්න කෑම ඉල්ලලා. දෙවියන් වහන්සේ උදෙසා. කපුටා දෙවියන් වහන්සේ උදෙසා කෑම ඉල්ලලා එයා කෑ ගහනකොට දෙවියන් වහන්සේ කපුටට මොනවද කරන්නේ? කපුටව පෝෂණය කරනවා. ආමෙන්. හරි. ඒක තව ටිකක් මම පැහැදිලි කරන්න. ලූක් පොතේ 12 වෙනි වචනේ 24 වෙනි 12 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වචනේ කියවනේ. පෙරලගත්තනම් ගන්න. කපුටුවන් ගැන කල්පනා කර බලන්න. උන් වපුරන්නේවත් කපන්නේවත් නැත. උන්ට අටුවක්වත් ගබඩාවක්වත් නැත. නුමුත් දෙවියන් වහන්සේ උන් පෝෂණය කරන සේක. නුඹලා පක්ෂීන්ට වඩා කොපමණ වටින්නහුද? ආමෙන්. 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 එතකොට දෙවියන් වහන්සේ තමයි කපුටව පෝෂණය කරන්නේ. කපුටාවක නෙවෙයි හැම සත්වෙක්ම දෙවියන් වහන්සේ තමයි මවල්තේ. ඒතර දෙවියන් වහන්සේගේ වගකීමක් වගේ තමයි ඒක. මොකද්ද? එයා මැව්වා නම් එයා අනිවාර්යෙන් ඒක රකින්නවා, බලා ගන්නවා, පෝෂණය කරනවා. කිසි අඩුවක් තියන්නේ නැහැ. අද මිනිස්සු බොහෝ වෙලාවට හිතන්නේ තමන් පෝෂණය වෙන්නේ තමන්ගේ ශක්තිය, තමන්ගේ දැනුමෙන්, තමන් කරන රස්සාවෙන්, තමන් කරන දේවල් වලින් තමයි
තමන් පෝෂණය වෙන්නේ කියලා. නමුත් නෑ දෙවියන් වහන්සේ කියන මම පෝෂණය කරනවා. දෙවියන් වහන්සේ කැමති වුණොත් ඒ කියන්නේ දෙවියන් වහන්සේ කැමති වුණොත් දෙවියන් වහන්සේට මොර ගැසුවොත් අනිවාර්යෙන් දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ව මොනවද කරන්නේ? පෝෂණය කරනවා. අපි හිතන්නේ ගොඩක් වෙලාවට අපේ හඬ දෙවියන් වහන්සේට ඇහෙන්නේ නැහැ කියලා. නමුත් කපුටෙක් ඒ කියන්නේ කපුටු පැටියෙක් එයාගේ කපුටා එයාගේ පැටියව අතහැරියම කපුටු පැටියෙක් එයාට කෑම උදෙසා දෙවියන් වහන්සේට මොර ගසනකොට දෙවියන් වහන්සේ පෝෂණය කරනවා. දෙවියන් වහන්සේ පොරොන්දු වෙච්ච දේවල් කවදාවත් ඉෂ්ට කරන්නේ නැතුව අතරින්නේ නැහැ. ඔයගලන්ගේ ජීවිතය ඔයගලන් ගැලවීම ලබලා දෙවියන් වහන්සේගේ පොරොන්දු එක පිට සතියෙන් සතිය ඔයගලන් දේශනා තුලින් ඔයගලන් අහන්නේ නැති. ඒ පොරොන්දු ඔයගලන් අහනවා. ඒක සමහර කට්ටිය ඒක ධාරණය කරගන්නවා. ඒක තමන්ට කියලා අරගන්නවා. එතකොට ඒ ආශිර්වාද එනවා. හලෙලූයා. සමහර කට්ටිය දේශනාව අහනවා. මගට හැරලා යනකොට දේශනාවත් අමතකයි. පොරොන්දුවත් අමතකයි දෙවියන් වහන්සේගේ. එතකොට ඒ ආශිර්වාදය පූර්ණ වෙන්නේ නැහැ. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනය තදින් ගන්න. දෙවියන් වහන්සේ දෙන පොරොන්දුව දෙවියන් වහන්සේත් එක්ක ඒ පොරොන්දුවේ වචනය මෙනෙහි කරන්නද ඒ මෙනෙහි කරන ගමන් දෙවියන් වහන්සේට යාඥා කරන්න. එතකොට දෙවියන් වහන්සේ අනිවාර්යෙන් ඒ වචනේ පොරොන්දුව ප්‍රකාර දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. හලෙලූයා. ඔයගලන්ගේ පීඩාව ඔයගලන්ගේ ප්‍රශ්න දෙවියන් වහන්සේට දන්නේ නැතුව නෙමෙයි. කපුටු පැටියෙක්ගේ බඩගින්න දෙවියන් වහන්සේට දන්නවනම් ඌගේ කෑ ගැසීම ඌගේ හඬ දෙවියන් වහන්සේට තේරෙනවා නම් ඌ කතා කරන්නේ නැහනේ. ඌ කක් ගක් ගන්න විතරයි. නමුත් ඌගේ ශබ්දයට දෙවියන් වහන්සේ දන්නවා එයාගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. අපිට දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්නට අපිට බලය දීලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනය දීලා තියෙනවා. දෙවියන් වහන්සේගේ පොරොන්දු අපිත් එක්ක තියෙනවා. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් අපිව මවලා තියෙන්නේ. අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. අපි දෙවියන් වහන්සේගේ දියණියෝ. එතකොට අපිට ඊට වැඩිය දෙවියන් වහන්සේ ප්‍රේම කරන අපි විශේෂයි. දෙවියන් වහන්සේ අපිගේ කිසිඳු හිඟකමක් දෙවියන් වහන්සේ නොදැන නෙමෙයි. දෙවියන් වහන්සේ සියල්ල සපයනවා. ආමෙන්. දෙවියන් වහන්සේ හස්කම් කරන පුදුම දේ කරනවා දෙවියන් වහන්සේ. ඉහළ අහසේ විවර කරලා ස්වාමීන් වහන්සේ ඒ ඊජිප්තුවේ ඉඳන් ඉස්රායල් ජනතාව ඒ කාන්තාර මැදින් ගමන් කරනකොට ඔවුන්ට මන්න ලබා දුන්නා. කළු ගලක් බින්දලා වතුර ලබා දුන්නා. හලෙලූයා. දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. අපේ මානසික මට්ටම දෙවියන් වහන්සේත් එක්ක තියෙන මානසික මට්ටම අනුව දෙවියන් වහන්සේ අපිට ක්‍රියා කරන්නට අපි ඉඩ දෙන්න ඕනේ. අපේ මානසිකත්වය අපේ දෙවියන් වහන්සේ තුළ තියෙන ඇදහිල්ල බලාපොරොත්තුව කොයිතරම් ශක්තිමත්ද ඒ තරම් දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවා. අපේ බලාපොරොත්තුව අපේ දෙවියන් වහන්සේ තුළ තබනකොට දෙවියන් වහන්සේ අනිවාර්යෙන් අපේ ආශිර්වාද කරනවා. හලෙලූයා. අපේ කැමැත්ත දෙවියන් වහන්සේ ඉෂ්ට කරනවා. හෙට දවස ගැන තැවෙන්න එපා කියලා දෙවියන් වහන්සේ. මොකද වටුව කපුටා දිහා බලලා ඉගෙන ගන්න කියන්නේ. ඌ අටුල රැස් කරන්නේ, ඌ අපුරන්නේ, ඌ අස්වැන්න නෙලා ගන්නෑ. කිසි දෙයක් කරන්නේ නැහැ. නමුත් ඌ පෝෂණය කරනවා දෙවියන් වහන්සේ. මනුෂ්‍යයට වැඩි විශේෂයි. ආමෙන්. දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයන් දන්නවා. දෙවියන් වහන්සේ කරන්න යන්නේ මොනවාද? කරන්න ඕනේ මොකද්ද කියලා එක දෙවියන් වහන්සේ දන්නවා. අපි ඒ දෙවියන් වහන්සේගේ සැලැස්මට දෙවියන් වහන්සේගේ වචනයට අපි කීකරු වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනේ අපි අදහන්න ඕනේ. ඒක අපි අපිට කියලා අරගන්න ඕනේ. අපිට කියලා ගන්නකොට දෙවියන් වහන්සේ ඒක අනිවාර්යෙන් අපිට ආශිර්වාදයක් හැටියට අපිට දෙනවා. ආමෙන්. අපි තව වචනයක් කියවලා බලමු. ගීතාවලිය 147 වෙනි ගීතාවලියේ 9 වෙනි වචනය කියවලා බලමු. අද අපි කපුටන් ගැන කතා කරන්නේ. කපුටන් ගැන. කළු කපුටෝ සුදු කපුටෝ කපුටන් ගැන කතා කරන්නේ. 147 ගීතාවලිය. උන්වහන්සේ මුර්ගයාටත් අඬන කපුටු පැටවුන්ටත් කෑම දෙනසේක. ආමෙන්. දෙවියන් වහන්සේගේ මේ පොරොන්දුවේ වචන දැන් බලන්න ඒ වචනේම වගේ අපි කියුවා ලුක් පොතේ. ගීතාවලිය පොත ගත්තත් ඒකෙත් තියෙනවා මුර්ගයාටත් කපුටන්ටත් දෙවියන් වහන්සේ
කෑම ලබා දෙනවා. ඒ කියන්නේ අවශ්‍ය කරන දේ දෙවියන් වහන්සේ දෙනවා. අද ඇත්තටම දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට අවශ්‍ය කරන කෑම මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනය. වචනය තමයි ආහාරය. දෙවියන් වහන්සේගේ වචනය තමයි කෑම. දෙවියන් වහන්සේගේ වචනය ඔයගොල්ලන් කොයිතරමට ඔයගොල්ලන් ධාරණය කරනවද? ඒක තමයි කලින් කිව්වේ. ඒක හිතට ගන්නවද? ඒක තුල ක්‍රියා කරනවද? දෙවියන් වහන්සේගේ වචනය තුල ක්‍රියා කරනවා. දෙවියන් වහන්සේ කියනවා යක්ෂයා දිහා බලලා මේ ගල රොටි කරන්න කියනකොට යක්ෂයා දෙවියන් වහන්සේ කියනවා මේ කෑමෙන් පමණක් රොටි වලින් පමණක් නෙවෙයි මනුෂ්‍ය ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේගෙන් පිටවෙනා වූ සෑම වචනයකින්ම මනුෂ්‍ය ජීවත් වෙනවා. ආමෙන්. කොට මේ වචනේ හරි බලවත්. ආමෙන්. මේක අපි විශ්වාස කරනකොට අපි දෙවියන් වහන්සේ තුල අපි වචනීය ධාරණය කරන දෙවියන් වහන්සේගේ වචනය අපි කියවනකොට මේක අප තුල ක්‍රියා කරනවා. ඒ වචනය තමයි අපිට අවශ්‍ය. අද අපි කපුට දිහා බලන් ඉන්නවා. හලෙලුයා. අපිට අවශ්‍ය කරන්නේ මොනවද කියලා කපුට දිහා බලන්න. දැන් කපුට ගැන කිව්වම කපුට දිහා බලන්න. අන්න කපුට අපිට කෑම ගෙනත් දෙනවද? අපි අවශ්‍යතාවය කපුට හපුරනවද? එහෙම හිතනවා. නමුත් මනුෂ්‍යයට අවශ්‍ය කපුට නෙමෙයි. එළියට අවශ්‍ය වෙන්නේ මොනවද? කපුට නෙමෙයි. එළියට අවශ්‍ය වෙන්නේ කෑම. ආමෙන්. එතකොට කපුට ලව්ව තමයි කෑම ගෙනාවේ. ඒ කියන්නේ ඕනම මනුෂ්‍යෙක්ව දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න පුළුවන් අපේ අවශ්‍යතාවය සපුරන්න. නමුත් දෙවියන් වහන්සේගේ වචනය තමයි එතන මූලික වෙන්නේ. හලෙලුයා. දෙවියන් වහන්සේ කියනවා කෑමට වැඩිය දෙවියන් වහන්සේගේ වචනයෙන් තමයි මනුෂ්‍ය ජීවත් වෙන්නේ කියලා. එතකොට එලියා දෙවියන් වහන්සේගේ වචනය මොනවාද කිව්වේ? ඒකට එහෙම්ම කීකරුණා. ස්වාමීන් වහන්සේ කොහෙටද යන්න කිව්වේ? කොතනද ඉන්න කිව්වේ? ඒ ස්ථානයට එලියා කිසිම දෙයක් අහන්න තෝ ගියා. එතන ගියක් තියනවද? මනුෂ්‍යයෝ ඉන්නවද? කෑමට මොනවද ලැබෙන්නේ? ඒ කිසි දෙයක් දන්නේ නැතුව එලියා එතනට ගියේ. හලෙලුයා. දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනය කපුටෙක් ලවා හරි පෝෂණය කරන්න දෙවියන් වහන්සේට පුළුවන්. අද ඔයාගේ තත්ත්වය මොන වගේ තිබුණාද? ඔයා ගමන් කරන මාර්ගය මොන වගේ තිබුණාද? දෙවියන් වහන්සේගේ වචනේ තදින් අල්ලගත්තා. දෙවියන් වහන්සේ ඕනම විදියක මිනිහෙක් ඕනම විදියකම සතෙක් මොකක් හරි ලව්වා. දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම මොනවද කරන්නේ? ආශිර්වාද කරනවා. හලෙලුයා. ඔයාට අවශ්‍ය කරන මුදල දෙවියන් වහන්සේ සපයනවා. ඔයාට අවශ්‍ය කරන ආහාර පාන දෙවියන් වහන්සේ සපයනවා. ඔයා ගමනට අවශ්‍ය කරන සියලු දේ දෙවියන් වහන්සේ සපයනවා. ඒ හාස්කම තුල යනවා. එතකොට දෙවියන් වහන්සේ ඔයත් එක්ක ඉන්නවා කියන එක ඔයාට හරි කැමැත්තෙන් ඔයාට පිළිගන්න පුළුවන්. දෙවියන් වහන්සේ හාස්කම් කරනකොට දෙවියන් වහන්සේ ඔයත් එක්ක ඉන්නකොට දෙවියන් වහන්සේගේ වචනයට කීකර වෙනකොට දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඔයගලන් ආශිර්වාද කරනවා. හලෙලුයා. කපුටෙක් ලවා එලියා පෝෂණය කරන්න දෙවියන් වහන්සේට පුළුවන්. අපේ ජීවිතේ අපට අවශ්‍ය කරන දේ සපයන්නට දෙවියන් වහන්සේට නොහැකිද? අනිවාර්යෙන් කරනවා. ආමෙන්. ආමෙන්. ඒ කියන්නේ කපුටගේ ගතිගුණ ඔයගොල්ලෝ හොඳට දන්නවා. එයාගේ පැටවුන්ටවත් එයා කඩලා දෙන්නේ නැහැ. එයා පැටවුන්වත් බලන්නේ නැහැ. එයා හරි ආත්මార్థකාමී. එයාට හවුවිච්ච ගෑම එයා තමයි කන්නේ. කාටවත් එහෙම ගිහිල්ලා බෙදන්නේ නැහැ. ඒ වගේ ගතිගුණ තියෙන කපුට ලව්වා එළියා පෝෂණය කරන්න පුළුවන් නම් ඒ වගේ ගතිගුණ තියෙන මිනිස්සු ලව්වා දෙවියන් වහන්සේගේ ධර්මයට ආශිර්වාද කරන්න දෙවියන් වහන්සේට පුළුවන්. හලෙලුයා. අපි ආඥා කරමු. දෙවියන් වහන්සේගේ මේ වචනේ නිසා අපි ස්තුති කරමු. මොකද මේ වචනේ දෙවියන් වහන්සේගේ. හලෙලුයා. දෙවියන් වහන්සේ කතා කරනා වූ ඒ වචන හරි බලවත්. දෙවියන් වහන්සේ තුල අපි මේ වචන පිළිගන්න විට දෙවියන් වහන්සේ අපිට එලියාට ඒ කරා වූ හාස්කම දෙවියන් වහන්සේ ඒ කපුට තුලින් කරන්න පුළුවන් නම් මගේ ජීවිතේත් අද දෙවියන් වහන්සේ මගේ අවශ්‍යතාවය මොකක් වුණත් දෙවියන් වහන්සේට සපුරන්නට යට හැකියි. හලෙලුයා.